මෙන්න මේ පෙට්‍රල් ෆිල්ටර් එක බයික් එකට කොහොමද සම්බන්ධ කරන්න කියලා ඔයාලා දන්නවද? ඉතින් ගොඩක් අය දන්නවා. ඉතින් සමහර අය දන්නේ නැහැ. ඉතින් ඒ හින්දා මේ පුංචි වීඩියෝ එක. ඉතින් මේක මම ෂොප් එකෙන් ගන්න ගියන් පස්සේ එතනට බෙක්කෙනා මයෙන් ඇහුවා. ඔයා මේක දාන්න දන්නවද කියලා. මං කිව්වා අයියෝ ඕක දාන්න කවුද නොදන්නේ කියලා. නෑ නෑ නොදන්න අයත් ඉන්නවා කිව්වා. ඉතින් ඒ හින්දා මට හිතුණා වීඩියෝ එකක් දාන්න. ඉතින් මේ පෙට්‍රල් ෆිල්ටර් එකේ මෙන්න මෙතන තියෙන පොඩි පුංචි ඊතලයක්. මේ තියෙන්නේ. මෙන්න ඊතලයක් තියෙනවා. ඒ කියන්නේ මේ අතර තමයි මේකේ පෙට්‍රල් ගමන් කරන්න ඕන. ඒ කියන්නේ මෙන්න මේ පැත්ත තමයි ටැංකියට සම්බන්ධ වෙන්න ඕන. ඒ කියන්නේ මේ තියෙන ටැංකි කරාම තියෙනවා. මෙතනින් එනවා පෙට්‍රල්. මෙන්න මේම තමයි සම්බන්ධ කරන්න ඕනේ. ඒ කියන්නේ පෙට්‍රල් එන පිළිවෙල තමයි මේ තියෙන්නේ. ඒ වගේම මෙතන මේ තියෙන චූටි කළු පාට කෑල්ලක් තියෙන එක මැග්නට් එකක්. ඉතින් මැග්නට් එක මෙන්න මේ වගේ පහළ අතට වගේ තියෙනවා නම් හොඳයි. මොකද පෙට්‍රල් ඇවිල්ලා ඒ මැග්නට් එකේ වැදිලා මේ පැත්තට එන විදිහට. එතකොට යකඩ කුඩු ඒ කියන්නේ ලෝහ කුඩු වගේ දේවල් තියෙනවා නම් මේ මැග්නට් එකේ ඇලවිලා තියෙනවා.